හෙලෝ ගයිස් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් මම මේ channel එකේ trading සම්බන්ධ වීඩියෝස් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. So guys, මගේ first video එක විදියට මම අද ගෙනත් තියෙන්නේ පහුගිය දවසක මම Australian dollars වල ගත්ත trade එකක breakdown එක. මම මේකදී ඕගලන්ට කියන්නම් මම analyze එක ගත්ත විදිය, මම entry එක තිබ්බ විදිය, stop loss එක තිබ්බ විදිය, take profits තියපු විදිය සහ මම trade එක manage කරපු විදිය ගැන. So මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. සෝ එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඕකේ ගයිස්. ඔයගොල්ලන්ට පේනවා මම දැන් ඉන්නේ 4 hour time frame එකේ. මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්නම්. higher time frame එකේ ඉඳලා lower time frame එකට යනකම් මම analyze එක ගත්ත විදිය ගැන. සෝ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනදී මාකට් එක liquidity sweep back කරලා උඩට පම්ප් වෙලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ මාකට් එක මේ ලික්විඩිටි ස්වීප් එකට පස්සේ මෙතනදී බයර්ස්ලා ඉන්ඩියුස් කරලා තියෙනවා මාකට් එකට. ඒ කියන්නේ දැන් මාකට් එකේ කන්ට්‍රෝල් එක තියෙන්නේ බයර්ස්ලා ගාතේ. බයර්ස්ලා ඉන්ඩියුස් කරලා මේක අපිට ගන්න පුළුවන් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් විදියට. ඉතින් මෙන්න මෙතන මේ ලික්විඩිටි ස්වීප් එකෙන් පස්සේ අපි මේකට කියනවා ලික්විඩිටි බ්ලොක් එකක් කියලා. ඔයගොල්ලන්ට කියන්න ලික්විඩිටි බ්ලොක් එකක් කියන්නේ මොකක්ද කියලා. ලික්විඩිටි බ්ලොක් එකක් කියන්නේ guys simply ලික්විඩිටි බ්ලොක් එකක් කියන්නේ මාකට් එක මෙහෙම අප් ට්‍රෙන්ඩ් එකක යනවා නම් හයි එකක් මෙතනදී බ්‍රේක් කරාට පස්සේ තියෙන ප්‍රොටෙක්ටඩ් ලෝ එක ස්වීප් කරගෙන ඇවිල්ලා මාකට් එක නැවතත් කන්ටිනියු වෙනවා නම් මෙන්න මේකට අපි කියනවා ලික්විඩිටි බ්ලොක් එකක් කියලා. මෙන්න මේ වගේ තැනකදී අපි මේක හඳුන්වනවා ලික්විඩිටි බ්ලොක් එක කියලා. ඒ කියන්නේ මේකේ හඳුන්වන්නේ මාකට් එකේ මේ යට තියෙන ලික්විඩිටිස් ටික ඔක්කොම ස්වීප් කරාට පස්සේ තවත් ලික්විඩිටි යට නැහැ. එතකොට මේක ලික්විඩිටි බ්ලොක් එකක්. ඒ කියන්නේ මාකට් එක මෙන්න මේ වගේ තැනකට රියැක්ට් කරන්න තියෙන පොසිබිලිටි එක ගොඩක් වැඩි. ඉතින් අන්න ඒ වගේ තැනක් තමයි අපි අපේ එන්ට්‍රි එකක් විදියට ගන්නෙ. ඒක තමයි අපේ මේ ලික්විඩිටි බ්ලොක් කියන එක තමයි අපේ ඇනලයිස් එකේ මේන් පාර්ට් එක. හරි. ඔයගොල්ලන්ට දැන් පොඩි අයිඩියා එකක් ඇති ලික්විඩිටි බ්ලොක් එකක් කියන්නේ මොකක්ද කියලා. මම ඇනලයිස් එක කරගෙන යන්නම්. එතකොට ඔයගොල්ලන්ට තව ටිකක් ඒක පැහැදිලි වෙයි. හරි. දැන් ඔයගොල්ලන්ට මෙතනදී පේනවා මාකට් එක මෙන්න මෙතන බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එකක් කරාට පස්සේ ආපහු ඩවුන් වෙලා තිනවා. ඕකේ. මාකට් එක ඩවුන් වෙලා තිනවා. ඒ කියන්නේ මෙන්න මේ හයි එක මේ පැත්තේ මොකකට හරි රියැක්ට් කරලා තිනවා. අන්න ඒ නිසා තමයි මේක ඩවුන් වෙලා තින්නේ. අපි බලමු ඒක කොයි වගේ ඩේටකටද රියැක්ට් කරලා තියෙන්නේ කියලා. මම 1 hour chart එකට යන්නම් මෙතනදී. හරි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ හයි එක රියැක්ට් කරලා තිනවා. මෙන්න මෙතෙන්ට. ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා කැන්ඩල් ලැග්. නිකන් ඕඩර් බ්ලොක් කැන්ඩල් ලැග් විදියට ගන්න පුළුවන් රීටේල් ට්‍රේඩර්ස්ලාට. දැන් මෙතෙන්ට රියැක්ට් කරලා තිනවා. ඒ කියන්නේ ක්ලීන්ලි මාකට් එකක් සාමාන්‍යයෙන් එහෙම පම්ප් වෙනවා නම් කන්ටිනියු වෙනවා නම් මාකට් එකේ ස්ට්‍රක්චර් එක මේ විදියට මෙන්න මේ තැන්වලදී සම්පූර්ණයෙන්ම තියෙන්නේ මොනවද? ලික්විඩිටි එක. ඒ කියන්නේ මාකට් එකට මෙතනදී අලුතෙන් බයර්ස්ලා ඇවිල්ලා තියෙනවා, බයර්ස්ලා පම්ප් වෙලා තියෙනවා. ඒගොල්ලෝ බේගෝ ස්ට්‍රක්චර් එකක් කරලා තියෙනවා. ආයි මෙතෙන් තාවට පස්සේ ආයිත් මාකට් එක පම්ප් වෙලා තියෙනවා. තවත් බයර්ස්ලා මෙතනදී ඉන්ඩියුස් වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම කෙනාම මේගොල්ලන්ගේ ස්ටොප් ලොසස් තියන්නේ මෙන්න මේ ලෝස් වල යට. ඒ කියන්නේ මොනවද? ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ වගේ තැන් වල යට තියෙනවා ලික්විඩිටි එක. ඉතින් අපි ටාගට් කරන්න යන්නේ මේ වගේ තැන්. දැන් ඕගොල්ලන්ට මෙතනදී පේනවා මෙන්න මේ හයි එකට මාකට් එක රියැක්ට් කරලා ඩම්ප් වෙලා තියෙනවා. මෙන්න මේ ලෝස් ඔක්කොම ස්වීප් කරලා ඩම්ප් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී සෙල් කරපු කට්ටියගේ ස්ටොප් ලොස් කොහෙද තියෙන්නේ? සිම්පලි මෙන්න මේ උඩ තමයි ඒගොල්ලන්ගේ ලික්විඩිටි එක තියෙන්නේ. ඉතින් මම ඒක පහසු වෙන්න නිල් පාටට දාගන්නම්. ඕකේ. අපි යන් ඉස්සරහ. ඒ කියන්නේ මේක අපේ ෆියුචර් ටාගට් එකක්. අපි මේක ෆියුචර් ටාගට් එකක් විදියට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හය ටයිම් ෆ්‍රේම් එකකදී මෙන්න මේ විදිහට ලික්විඩිටි බ්ලොක් එකක් එක්ක මාකට් එක රියැක්ට් කරාට පස්සේ අපි එතන ඉඳලා ලුක් කරන්න ඕන බයි කරන්න මාකට් එකේ. ලික්විඩිටි බ්ලොක් එකකදී අපි එතනින් සෙල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලන්නේ මාකට් එක යම් තැනකට ආවට පස්සේ බයි බැක් කරන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම ඒ ඇනලයිස් එක ට්‍රේඩ් එක ගත්ත විදිය. ඕකේ. සෝ අපි යන් 15 මිනිත් chart එකට වගේ. හරි. ඔයගලන්ට පේනවා මාකට් එක මෙන්න මෙතනදී තියෙන හොඳ ගැප් එකක්. මම 30 මිනිත් එකට යනවා. ලේසි. පැහැදිලි. හරි. මාකට් එක මෙන්න මෙතන මේ ගැප් එකට
ඔයාලට වෙන හොඳ ගැප් එකක් තියෙනවා. මේ ගැප් එකට මාකට් එක කීප වතාවක්ම රියැක්ට් කරලා තිනවා. මේක අපිට ගන්න පුළුවන් නිකන් ෆෙයාර් වැලියු ගැප් එකක් විදිහට පුළුවන්. මේක ෆෙයාර් වැලියු ගැප් එකක්. එතකොට මාකට් එක මෙතනදී 1 time 2 times 3 times 4 times මාකට් එක මෙතනදී 4 වතාවක් විතර මෙන්න මේ ෆෙයාර් වැලියු ගැප් එකට රියැක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක මොකද්ද කරලා තියෙන්නේ? මම අර ඔයගොල්ලන්ට උඩ පැහැදිලි කරා වගේම මාකට් එක හැම වෙලේම මෙතනදී බයස්ලා ඉන්ඩියුස් වෙලා තියෙනවා. මේ හයි එක බ්‍රේක් කරාට පස්සේ ඇවිල්ලා බයස්ලා ඉන්ඩියුස් වෙලා ආපහු ගිහිල්ලා තියෙනවා මාකට් එකේ. මෙතනදී හයි එකක් හදලා ඇවිල්ලා තිනවා. මාකට් එක මෙතනදී ආයෙත් බයස්ලා ඉන්ඩියුස් වෙලා තියෙනවා, පම්ප් වෙලා තියෙනවා. ආයෙත් ඇවිල්ලා තියෙනවා, ආයෙත් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අර ලොජික් එකම. මොනවද එතන කියන්නේ? මෙන්න මේ ෆෙයාර් වැලියු ගැප් එකේ ඇතුලේදී බයස්ලා මාකට් එකට ඉන්ඩියුස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එයාලගේ ස්ටොප් ලොස් තියන්නේ මෙන්න මේ ලෝ එකේ යටි. අන්ඩර්ස්ටෑන්ඩ්? ඒ කියන්නේ මොනවද? එතන තියෙන ලික්විඩිටි. අපි මාකට් එකට එන්ටර් වෙන්නේ නැහැ ඒගොල්ලන්ව ස්වීප් එකක්. මොකද අපි මේක ඇතුළේදී අපි එන්ටර් වුණොත් එහෙම මාකට් එකට අපිත් එයාලගෙන් පාර්ට් එකක් වෙලා අපිත් මාකට් එකේ ලික්විඩිටි එකක් බවට පත් වෙනවා. එතකොට අපි ස්ටොප් ලොස් එක අපි මේ වගේ තැනකදී එන්ටර් වුණොත් එහෙම අපිත් ස්ටොප් ලොස් එක තියන්න ඕන මෙන්න මේ වගේ තැනකදී යට. මෙහෙම එන්ටර් වුණොත් අපි ස්ටොප් ලොස් එක තියන්න මෙතන. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? බූම්. අපි ස්ටොප් ලොස් එක හිට් වෙලා අපි ට්‍රේඩ් එක ලොස් වෙලා තියෙනවා. අපි ඒක කරන්නේ. අපි ට්‍රේඩ් කරන්නේ මාකට් එකේ ලොජික් එක. එතකොට ඕගොල්ලන්ට පේනවා අපි මෙහෙම පම්පුනා කියලා පැනික් වෙන්නේ. අපි පැනික් වෙලා බයි කරන්නේ වේලාසන වෙන්න මේ වගේ තැන්වලදී බයි කරගෙන අපි බලන් ඉන්න ඕනේ මේගොල්ලන් හන්ට් කරනවා. හරි. ඕගොල්ලන්ට පේනවා ඊළඟට මෙන්න මේගොල්ලන් මෙතනදී හන්ට් වෙලා තියෙනවා. හරි. දැන් ඇවිල්ලා තියෙනවා මෙන්න තියෙනවා අපේ ලික්විඩිටි බ්ලොක් එකේ ඒරියා එක අපි 6ට 4 hour chart එකේදී ගත්ත එක. හරි. වෙන මාකට් එක එකතුරට ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපි යමු lower time frame වලට entry එකක් ගන්න. මම ඕගොල්ලන්ට 5 minute chart එකට ගෙනියලා පොන්නන්නම් පොඩ්ඩක්. හරි. හරි. දැන් මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ 3 minute එකට. හරි. alright. ඔයගොල්ලන්ට පේනවා මාකට් එක මෙතනදී ගොඩක් නම් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට. හරි. ඔන්නෝම ස්ට්‍රක්චර් එක තමයි වෙලා තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට පේනවා. ඊට පස්සේ මාකට් එක මෙතනදී මොකක්ද කියලා තියෙන්නේ? මෙන්න මේ ලෝ එක ස්විප් කරලා තියෙනවා වීක් එකකින්. higher time frame එක අපි 4 hour chart එකේදී මම ඔයාලට පෙන්නුවා වගේම මේකත් ඇවිල්ලා ඒ වගේම liquidity sweep එක. ඊට පස්සේ මාකට් එක පම්ප් වෙලා තියෙනවා. හරිද? එතකොට මේක මොකක්ද? high time frame එකේදී වගේම liquidity block එකක්. simple. හරි? ඊට පස්සේ ඕලන් පේනවා මාකට් එක මෙන්න මේ තැන්වලදී ගොඩක් රියැක්ට් කරලා තියෙනවා. හරිද? බලන්න. මාකට් එක මෙන්න මේ high එක මේවට රියැක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ මොනවද? මෙතන තියෙන්නේ මොනවද? මෙන්න මේ high එකේ තියෙන liquidity. හරිද? ඒ කියන්නේ අපිට මේක ඇවිල්ලා ටාගට් එක, ෆියුචර් ටාගට් එක. හරි. මාකට් එක දැන් ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. මෙතනදී ඇවිල්ලා මෙන්න මේ ලික්විඩිටි එක ස්වීප් කරාට පස්සේ මාකට් එක මෙහෙම පම්ප් වෙලා තියෙනවා. ආයි මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ආයි ගිහලා තියෙනවා. ආයි ඇවිල්ලා තියෙනවා. ආයි ගිහලා තියෙනවා. හරි? මාකට් එක මෙන්න මේ හයි එකට මෙන්න මෙතන තියෙන මේ හයිස් කීපයක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවනේ. මෙන්න මේ හයිස් වලට මාකට් එක මෙතනදී රියැක්ට් කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙතනදී සෙලර්ස් ලයින් එන්ටර් වෙලා තියෙනවා මාකට් එකට. මාකට් එක පල්ලයට ගොඩක් හાર્ඩ් විදිහට පුෂ් කරලා තියෙනවා. ඒ කියන්නේ මොනවද? මේක උඩ තියෙන්නේ ලික්විඩිටි. මේක මොකක්ද? ට්‍රැප් එකක්. අපි මේ වගේ තැන්වලදී සෙල් කරන්නේ නැහැ. ලික්විඩිටි බ්ලොක් එකක් තියෙනවා නම් අපි ලික්විඩිටි බ්ලොක් එකට අගේන්ස්ට් සෙල් කරන්නේ නැහැ. අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ එතනදී බයි කරන එක. ඉතින් අපි බලන් ඉන්න ඕනේ early buyers ලා කියන කට්ටිය ට්‍රැප් වෙනකම්. දැන් ඕගොල්ලන්ට පේනවා මෙතනදී cleanly මෙන්න මෙතනදී තියෙනවා පොඩි window එකක්. මෙහෙම වෙනවා. මෙතෙන්ට යනවා. high low high. හරි. ඒ කියන්නේ මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ. හරි. මෙන්න මේ වගේ තැන්වලදී මාකට් එකට බයර්ස් ලාපුවම මොනවද වෙන්නේ? ඒගොල්ලන්ගේ ස්ටොප් ලොස් ඒගොල්ලෝ තියන්නේ මෙන්න මේ වගේ යටවල් වල. ඒ කියන්නේ එයාලගේ ස්ටොප් ලොස් එක මෙතන යට තියෙනවා. අපි ඒගොල්ලන්ගේ පාර්ට් එකක් වෙන්නේ නැහැ. අපි බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ ලික්විඩිටි එක හන්ට් වෙලා ඒගොල්ලෝ ස්ටොප් ලොස් එක වදිනකම් ඒගොල්ලන්. අන්න ඊට පස්සේ පුළුවන් අපිට බයි කරන්න. එතකොට ඒගොල්ලන්ගේ ස්ටොප් ලොස් තියෙන්නේ දැන් මෙතනදී එන්ටර් වෙච්ච කට්ටියගේ මෙහෙම තියෙනවා. ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ. මේක ලෝ ටයිම් ෆ්‍රේම් වලට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරිද? අපි එතකොට බලාගෙන ඉන්න ඕන ඒගොල්ලන්ම හන්ට් කරනකම්. හරි. ඔන්න තියෙනවා අපේ ලික්විඩිටි බ්ලොක් එක මේක. ලික්විඩිටි බ්ලොක් එකේ කැන්ඩල් එක.
ඒලි බයස්ලා කියන්නේ මේගොල්ලන්ට. මේගොල්ලෝ තමයි වේලාසන බයි කරන කට්ටිය මාකට් එක. ඒගොල්ලන්ව ට්‍රැප් වුණාට පස්සේ තමයි රියල් මූව්මන්ට් එකකින්. අන්න ඒ වෙලාවට තමයි අපි බයි කරන්නේ මාකට් එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා ක්ලීන් විදියට මෙන්න මේගොල්ලන් මෙතනදී ට්‍රැප් කරලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක පම්ප් වෙලා තිනවා. මෙන්න මේ වගේ තැනකදී ලික්විඩිටි බ්ලොක් එක එන තැනදී ඒ කියන්නේ අරගොල්ලන්ගේ ස්ටොප් ලොස් ටික හන්ට් වෙච්ච ගමන් as soon as ඒගොල්ලෝ හන්ට් වෙච්ච ගමන් අපි එන්ටර් වෙනවා මාකට් එකට. අපි ස්ටොප් ලොස් එක තියෙනවා. අපි මෙන්න මේ ලික්විඩිටි බ්ලොක් එකට පොඩ්ඩක් යටින් ස්ප්‍රෙඩ් එක තියෙන හින්දා අන්න ඊට පස්සේ අපිට පුළුවන් අපේ ටාගට්ස් වලට යන්න. අපේ පළවෙනි ටාගට් එක මොකද්ද? මෙතන. මේ ඇයි මෙතනට ගත්තේ? මොකද මෙතන තියෙනවා ගොඩක් සෙලර්ස්ලා එන්ටර් වෙලා තිබ්බා මේක ඇතුළේදී අපි දැක්ක ලෝ ටයිම් ෆ්‍රේම් එකේදී. අන්න ඒගොල්ලන්ගේ ස්ටොප් ලොස් හන්ට් කරනවා මාකට් එක. අන් ඒ වෙලාවට තමයි අන්න ඒ වගේ තැනක් අපිට පුළුවන් ඉන්ටර්නල් ටාගට් එකක් විදිහට තියාගන්න. අපි මෙතනදී ෆුල් ටාගට් එකක් ගන්නෑ. මේක මෙන්න මේ හයි එක බ්‍රේක් වුණාට පස්සේ පුළුවන් අපිට ස්ටොප් ලොස් එක මෙන්න මෙතන අන්තිමට තිබ්බ ලෝ එකට හරි බ්‍රේක් ඉවන් හරි කරගන්න. හරි. ඕගොල්ලන් මන් වෙන්නන්න අපේ ෆුල් ටාගට් එක ගන්න ඉතින්. හරි. අපි එහෙනම් යමු. ඕගොල්ලන් මතකද අපි ගත්තා මෙන්න මෙතන හය ටයිම් ෆ්‍රේම් එකේ ටාගට් එකක් ගත්තා 1 hour chart එකේ. මෙතනදී මාකට් එකට සෙලර්ස්ලා එන්ටර් වෙච්ච නිසා අපි දැනගත්තා මෙන්න මෙතනදී සෙල් කරපු කට්ටියගේ ස්ටොප් ලොස් එක තියෙන්නේ මෙන්න මේ හයි එකේ කියලා. ඒ කියන්නේ මාකට් එක ඒගොල්ලන්ව හල්ට් කරන්න ඕන. හරි. අන්න ඒක අපේ ටාගට් එකක් විදිහට අපි හයි ටයිම් ෆ්‍රේම් එකේ ගත්තා. ඉතින් අපිට සිම්ප්ලි පුළුවන් අන්න ඒ ටාගට් එක ටාගට් කරන්න. ටේක් ප්‍රොෆිට් එක විදිහට. අපේ ෆුල් ටාගට් එක විදිහට අපිට පුළුවන් මෙතන ටාගට් කරන්න. ක්ලියර්. ඉතින් ඕගොල්ලන්ට පේනවා මෙතනදී කොච්චර ලොකු ටාගට් එකක්ද තියෙන්නේ කියලා. ජස්ට් ගත්තම් මෙන්න මෙතන ස්ටොප් ලොස් එක තියාගත්තම මේකට ලික්විඩිටි බ්ලොක් එකට යටින් තමයි අපි හැම වෙලෙම ස්ටොප් ලොස් එක තියාගන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ ට්‍රේඩ් එක. මේක RR එක 16ක් 16 RR ට්‍රේඩ් එකක්. so මේක කොච්චර හොඳ ට්‍රේඩ් එකක්ද? මේ වගේ ට්‍රේඩ්ස් හැම වෙලෙම ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. හැබැයි අපි බලාගෙන ඉන්න ඕනේ මෙන්න මේ වගේ ට්‍රේඩ් එකක් ඩිස්ප්ලේ වෙන එක. ඉතින් මේ ට්‍රේඩ් එක මම ඇත්තටම පර්සනලි ගත්ත ට්‍රේඩ් එකක්. මම ඕගොල්ලන්ට දාන්නම් මේකේ ප්‍රොෆිට් කාඩ් එක. මම ප්‍රොෆිට් කරත් එක දාන්නම්. මේකෙදි මම ට්‍රේඩ් එක මැනේජ් කරගත්තා. මම ට්‍රේඩ් එක මැනේජ් කරගත්තේ පළවෙනි එක අංක එක මෙන්න මේ හයි එක. මේ ඉන්ටර්නල් හයි එක බ්‍රේක් කරාට පස්සේ මාකට් එකේ පොසිබිලිටි එකක් තියෙනවා. මාකට් එක මෙන්න මෙහෙම රිවර්ස් වෙලා එන්න. අන්න ඒකින්ද මම මෙතනදී ලික්විඩිටි බ්ලොක් එක ටැප් කරපු කැන්ඩල් එකේ වීක් එක යටින් ස්ටොප් ලොස් එක තියාගත්තා. ඕගොල්ලන්ට කැමති නම් පුළුවන් බ්‍රේක් ඉවන් කරගන්න. හරිද? ඔයාලට කැමති නම් පුළුවන් පොඩි ප්‍රොෆිට් එකක් මෙතනදී බුක් කරගෙන ඊට පස්සේ බ්‍රේක් ඉවන් කරගන්න. ඉතින් තව අනිත් ටාගට් එක මොකක්ද? අපි ඊළඟට ගන්න පුළුවන් ටාගට් එක තමයි මෙන්න මෙතන හයි එක. ඕකේ. මේ හයි එක බ්‍රේක් කරාට පස්සේ අපිට පුළුවන් තායි ස්ටොප් ලොස් එක ඔන්න මූව් කරන්න. මම ඔයාලට පෙන්නන්නම් ඒකත්. හරිද? දැන් මෙතනදී මම මේක පොඩ්ඩක් කරගන්නම්. මේක හැම වෙලෙම සිද්ධ වෙන දෙයක්. ඔයගලන්ට පේනවා මෙතනදී මාකට් එක මෙතනදී හයි එක බ්‍රේක් කරනවා. මෙන්න තියෙනවා ලෝ එක. ලෝ එක සික් කරා. මේ මොකක්ද? ලික්විඩිටි බ්ලොක් එක. හරි. දැන් මෙතනදී මාකට් එකේ මෙන්න මේ ඉන්ටර්නල් ලික්විඩිටි එක හන්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සිම්පලි අපිට පුළුවන් අපේ ස්ටොප් ලොස් එක මේකට ගන්න. මාකට් එක ආපහු එතෙන්ට එන්නේ නැහැ. ඒක මේ හරියට මේකට ආවා. මාකට් එකේ පොසිබිලිටි එකක් තියෙනවා මෙන්න මේ බොක්ස් එකට එන්න. බට් මේක යටින් අපි ස්ටොප් ලොස් එක තියාගත්තම අපේ ට්‍රේඩ් එක ප්‍රොටෙක්ටඩ්. ඒ කියන්නේ අපි හොඳ RR එකක එනකොටත් ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ තැන් ඕගොල්ලන්ට මාකට් එකත් එක්ක ටච් එකකින් ඉඳලා තියාගන්න පුළුවන්. මම බ්‍රේක් ඉවන් කරලා පොඩි ප්‍රොෆිට් එකක් මෙතනදී බුක් කරලා බ්‍රේක් ඉවන් කරලා බලාගෙන හිටියා. මොකද මට ලොකු විශ්වාසයක් තිබ්බා මාකට් එක මෙන්න මේ හයි එක හන්ට් කරනවා කියලා. ඉතින් මේ ට්‍රේඩ් එකට ගියපු කාලය ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා. එතනදී ගත්තාම පඩ ලෙමිසෝ පැය 10ක් පැය 11ක් වගේ කාලයක් තමයි ගිහිල්ලා තින්නේ මේකේ ටේක් ප්‍රොෆිට් එක හිට් කරන්න. ගයිස් මම ඔයාලට වැදගත් දෙයක් කියන්නම්. මේකෙදී අපිට තියෙන අමාරුම පාර්ට් එක තමයි මේ ට්‍රේඩ් එක දාලා මේ ලික්විඩිටි හන්ට් කියන සීන් එකේදී මාකට් එක ගොඩක් වේගෙන් ලික්විඩිටි එක හන්ට් කරනවා. ඔයාලට පේනවා මෙතනදී මේ 30 මිනිට් කැන්ඩල් එක කොච්චර ස්පීඩ් ගිහිල්ලා තියෙනවද කියලා. හැබැයි මේකේ තියෙන අමාරුම පාර්ට් එක තමයි පේෂන්ස් කියන්නේ. ඉවසීම. ඉතින් අපිට මෙන්න මේ පොඩි එන්ට්‍රි එක අරගෙන මෙච්චර ලොකු ටාගට් එකක් ගන්න මේ 16 RR ට්‍රේඩ් එකක් ගන්න අපිට කොච්චර දවස් බලන් ඉන්න ඕන, කොච්චර කාලයක් බලන් ඉන්න ඕන.
අපි මෙන්න මේ හය ටයිම් ෆ්‍රේම් එක මේ ස්වීප් එක දැකලා මෙතෙන්ට ගියපු වෙලාවෙ ඉඳලා මාකට් එක මෙන්න මේ කාලේදී මෙතෙන්ට එනකම් හරිද මෙතනදී ගත්තොත් දවස් 3 දවස් 4 මෙන්න මේක තමයි ගොඩක් ට්‍රේඩර්ස්ලාට නැති දේ patience අපි දන්නවනම් මෙන්න මේ liquidity block එකට මාකට් එක රියැක්ට් කරනවා කියලා අපිට මෙන්න මේ කාලේ බලන් ඉන්න වෙනවා මෙන්න මේක නැති කට්ටිය තමයි patience කියන දේ නැති කට්ටිය තමයි මෙන්න මේ වගේ තැන්වලදී මාකට් එක buy back කරන්නේ මෙන්න මේ වගේ profit එකක් කරනකොට ඒගොල්ලන්ට මාරාත එක පාටි stop loss හන්ටුනම ඔක්කොම ඉවරයි අපිට පුළුවන් වෙන්න ඕන මෙන්න මේක වෙනකම් බලන් ඉන්න liquidity blocks කියන්නේ අන්න ඒ වගේ දෙයක් මේක high probability analysis එකක් මේක A+ setup එකක් මම ගත්තා ඉතින් guys මං හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මේ වගේ වීඩියෝස් මම තවත් ඉස්සරහට අරන් එනවා අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා සෝ ඔයගොල්ලෝ channel එකට අලුත් කියලා මම දන්නවා මම ඔයගොල්ලන්ට පුළුවන් නම් support එකක් දෙන්න මම subscribe කරන්න like කරන්න comment එකක් දාන්න මම ඔයගොල්ලෝ comments අනිවාර්යෙන් කියවනවා ඒකට reply දෙනවා ප්‍රශ්න මොනවා හරි තියෙනවා අනිවාර්යෙන් අහන්න තේරුන්නේ නැති කැලේ තියෙනවා අනිවාර්යෙන්ම අහන්න සෝ අපි එන හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන් ජය වේවා guys